මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැදලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්යි. හෙට්ටි පොළ වෙළඳ සංගමයට ඔච්චර කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂ පක්ෂකම් නැතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ. මේ අවුරුදු 2යින් උසස් පෙළට පන්ති යවන්න තියෙන. මම හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6-7000ක් වෙන්නේ. ඔක ඉතින් අමාරුයි. බැරිකමද නොකරනකමද? මාසෙට 6000කට බොන්නේ. දවසටම බොනවනේ 6000ක විතර. වටින්නේ නැද්ද? වෙනතුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න බා කියනව නෙමෙයි හොඳ. මම අර දරුවා අහපෙන්ද කිව්වේ. ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ. නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින්න. 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරන්න. මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. කයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න. වචනයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න. බලන්න පුළුවන් කයේ වචනේ සංවරකම ඕන. ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය විනාඩියකට විතර නැගිට්ටොත් මොකද වෙන්නේ? කොටනවනේ ඇවිල්ලා පිටිපස්සේ.